ඔයාලා හිතන් ඉන්නේ Samsung ෆෝන් බ්‍රෑන්ඩ් එකක් විතරයි කියලා නේද? හැබැයි ඕගොල්ලෝ දන්නවද ලෝකේ උසම බිල්ඩින් එක බර්ජ් කලීෆා එක එතකොට මිලිටරි ටැන්ක්ස් හදන්න Samsung බ්‍රාන්චස් තියෙනවා කියලා. තාමත් ඕගොල්ලෝ හිතනවා Samsung ලා ෆෝන් කම්පැනි එකක් විතරයි කියලා. නෑ නේද? ඕගොල්ලෝ හිතනවා මෙච්චරයි Samsung ලා කරන්නේ කියලා. Samsung ලාගේ රහස් ගොඩක් තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් බලමු රහස් සහ ඒගොල්ලෝගේ ඉතිහාසය ගැන. දස් නමසේ 1938 කියන්නේ කොරියාවට අඳුරු යුගයක්. මේකට හේතු වුණේ ඒගොල්ලන්ගේ තිබ්බ යුද අර්බුදය සහ ඒගොල්ලන්ට කෑම තිබ්බේ. ඒ හින්දා මේගොල්ලෝ ඉම්පෝට් තමා සේරම කරේ. මේක තමයි මේකට හේතු වුණේ. මේ කාලෙදී ලී කියලා පුද්ගලයා Samsung කියලා නමින් කම්පැනියක් පටන් ගත්තා. මේ කම්පැනි Samsung කියලා නමේ තේරුම තමයි තරු තුන කියන්නේ. ඒ කාලේ Samsung ලගේ ලෝගෝ එකේ තිබ්බ තරු තුන. මේ නමින් ඒගොල්ලෝ ඉස්සෙල්ලම් පටන් ගත්තේ සීනි හදලා විකුණන්න. ඊට පස්සේ මේගොල්ලෝ පටන් ගත්තා grocery items විකුණන්න, කරවල විකුණන්න. එතකොට නූඩල්ස් වගේ ඒවා විකුණන්න මේගොල්ලෝ පටන් ගත්තා. මේකෙන් මේගොල්ලෝ නැවතුණද? නෑ. ඊට පස්සේ මේකෙන් හම්බෙච්ච ලාභයෙන් මේගොල්ලෝ ඉන්වෙස්ට් කරා කොරියාවේ තියෙන ලොකුම ලොන් කම්පැනියට. අදටත් ඒක තියෙනවා Samsung Fashion කියලා. මේකෙන් මේගොල්ලෝ ගොඩක් ලාභ ලැබුවා. මේකෙන් මේගොල්ලන්ට නවතින්න තිබ්බා. හැබැයි ලී කියන්නේ එහෙම පුද්ගලයෙක් නෙවෙයි. මෙයා ඊට පස්සේ ඒගොල්ලෝගේ බිස්නස් එක එක්ස්පැන්ෂන් කළා ඉලෙක්ට්‍රොනික ෆීල්ඩ් එකට. ඒගොල්ලෝ ආවේ black and white TV එකක් එක්ක. ඊට පස්සේ 1980 දී මේගොල්ලෝ semiconductors හදන්න ඉන්වෙස්ට් කරා. ඊට පස්සේ 2000 වෙද්දී ඒගොල්ලෝ phones රිලීස් කරා. Samsung Galaxy phones. මේගොල්ලෝ Apple ලා වගේ නෙවෙයි. මේගොල්ලෝ සූක්ෂම ලෙස budget, mid range, එතකොට high class family වලට ගන්න පුළුවන් විදියට තුන් විදියටම phones හැදුවා. ඊට පස්සේ ලොකු market audience එකක් අල්ලගත්තා. මේකෙන් ඒගොල්ලෝගේ නම ගොඩක් spread වුණා. එතකොට ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එක හොඳටම හැදුණා. ඕගොල්ලෝ හිතන් ඉන්නේ Samsung කියන්නේ බිස්නස් එකක් විතරයි කියලාද? නෑ, Samsung කියන්නේ empire එකක්. Samsung ලා ඕගොල්ලෝ හිතනවට වඩා බිස්නස් ඒගොල්ලොන්ට තියෙනවා. ඒගොල්ලන්ට 80කට වැඩිය බිස්නස් තියෙනවා. මොනවාද ඒ බිස්නස්? Samsung Electronics ඉස්සල්ලාම අපි කතා කරොත් ෆෝන්, TV, ෆ්‍රිජ් එක, එතකොට වොෂින් මැෂින් එක පවා Samsung වලින් තියෙනවාද? ආයි වෙනම කම්පැනියක් තියෙනවා ඒගොල්ලෝගේ Samsung Display කියලා. ඒකේ ඒගොල්ලෝ OLED screens. මේ OLED screens තමයි ඕගොල්ලෝගේ හොඳම iPhone එකේ තියෙන්නේ. ඕගොල්ලෝ හිතන් හිටියට iPhone ලැබුගේ ස්ක්‍රීන් හදනවා කියලා නෑ. ඒගොල්ලෝ Samsung ලෑන් ගන්නවා. ඕගොල්ලෝ හිතන් ඉන්න ගොඩක් කම්පැනිස් වල ෆෝන්ස් වල ස්ක්‍රීන් Samsung ලා තමයි හදන්නේ. එතකොට semiconductors මගේ කලින් වීඩියෝ එක බලන්න. ESMC ලාට පස්සේ හොඳම semiconductors හදන්නේ Samsung ලා. ඒ වගේම Exynos කියලා ඒගොල්ලෝගේ chipset එක ඒගොල්ලෝ improve කරගෙන යනවා. ඒගොල්ලෝමයි මේ chipset එක හදන්නේ. මේගොල්ලෝ කම්පීට් කරන Apple ලයි Qualcomm ලයි එක. ඔයගොල්ලෝ හිතන්න ඒගිනුත් ඒගොල්ලෝ කම්පීට් කරනවා කට්ටියත් එක්ක. අර චූටි චිප් එකක් කියන්නේ චූටි දෙයක්. ඒගොල්ලෝ චූටි දේවල් හිතන්නේ නෙවෙයි. ඒගොල්ලෝ හදන ලොකු නැව් Samsung heavy industry. මේගොල්ලෝ හදන ලොකු නැව් හදන්නත් ඒගොල්ලෝගේ වෙනම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Samsung ලගේ. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ Samsung ලා නැව් වගේ දේවල් විතරයි හදන්නේ කියලා. නෑ. ඒගොල්ලෝ ලෝකේ තියෙන උසම බිල්ඩින් එක බර්ජ් කලීෆා, එතකොට පෙට්‍රෝනස් ටවර් එක, තව ලුකු හදන්න මේගොල්ලෝගේ කම්පැනි එක යූස් කරනවා. ඔයගොල්ලෝ ලෝකේ තියෙන උසම ටවර්ස් අතරින් 1 2 3 ගත්තොත් අනිවාර්යෙන් Samsung ලා හදලා තියෙන්නේ. මෙච්චර ටෙක්නොලොජි එකක් මේ කම්පැනි එකේ මෙච්චර ක්වොලිටි එකක් බස් විතරක් නෙවෙයි. අද කොරියාවේ තියෙන ලොකුම ඉන්ෂුරන්ස් ලයිෆ් ඉන්ෂුරන්ස් කම්පැනි එකක් Samsung ලගේ. මං පොඩ්ඩයි කතා කරේ. තව 80ක් තියෙනවා කියන්නේ. එකී මේකී නොකී හැමතැනම Samsung තමයි ඉන්නේ. ඔයගොල්ලෝ කොරියා වලට ගියොත් ඒගොල්ලෝගේ Samsung හොස්පිටල්ස් ඉඳන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එච්චර ඒ කියන්නේ ඒගොල්ලෝ කරන වැඩේ ක්වොලිටියටම කරන කම්පැනි. ඕගොල්ලෝ හිතනවා Samsung ලට මෙච්චර පවර්ෆුල් වෙන්න එක මිනිස්සෙක්ගෙන් පුළුවන් කියලා. ඕගොල්ලෝ හිතනවා ලී ෆවුන්ඩේෂන් එක දාපු ගමන් එකපාරට Samsung මෙච්චර ලොකු කම්පැනි එකෙන්
ඔගොන්ට හිතෙන්නේ නැද්ද නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ මොකක් හරි අල්ලන් ඉන්න ඕනි වගේ එකක්. ඒගොන් ගවර්න්මන්ට් එක තමයි සෑහෙන්න උදව් කරේ. ඒ කියන්නේ ලී මේකට ෆවුන්ඩේෂන් එක දාද්දි එයාගේ ඒ රටේ හිටපු ජනාධිපති මෙයාගේ යාළුවෙක්. එයා ගොඩක් උදව් කරලා තියෙනවා ලීට. පොලිටිකල් ඉෂුස් එද්දි ගොඩක් උදව් කරලා තියෙනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයා මැරුණාට පස්සේ මෙයාගේ පුතාට ගොඩක් ඉෂුස් ආවා. කලින් ජනාධිපතිත් එක්ක මෙයාගේ තාත්තයි තිබ්බ affairs හින්දා පොලිටිකල් affairs හින්දා. ඒ හින්දා ලී කුන් හීට ගොඩක් සැරයක් ජේල් එකේ ඉන්න වෙලා තියෙනවා. හැබැයි කවදාත් කොරියාව Samsung කම්පැනි එක අතෑරෙන්නේ නැහැ. මොකද 114ක් කියන්නේ ඒගොල්ලොන්ගේ රටේ ඉකොනොමි එකකින් ඒක ගොඩක් බලපානවා රටට. රට වැටෙන්න පුළුවන්. Samsung කම්පැනි වැටුණා කියන්නේ කොරියාව වැටෙන්න පුළුවන්. මේ ගවර්න්මන්ට් එකෙන් දුන්න සපෝට් එක හින්දා තමයි Samsung වගේ කම්පැනියක් අද හැදිලා තියෙන්නේ. මේ බෑග්ග්‍රවුන්ඩ් එක තිබ්බේ නැත්නම් සමහර විට Samsung එක ලිමිට් වෙන්න තිබ්බ එක ජෙනරේෂන් එකකට. ඔයගොල්ලෝ K-dramas බලලා තියෙනවද? ඔයගොල්ලෝ K-dramas වල බැලුවොත් ගොඩක් යන්නේ ගොඩක් high class families එක්ක issues යන්නේ. මේ K-dramas වලට ගොඩක් example අරන් තියෙන්නේ මේ Samsung ලගේ ලී වගේ families වලින් තමයි. මේගොල්ලෝගේ අස්සේ family එක අස්සේ තියෙන issues අරන් තමයි මේගොල්ලෝ මේවා හදන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝගේ පවුලේ ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ K-dramas වල ලස්සන්ට බලන්නේ. මේ ස්ක්‍රිප්ට් ගන්න මේගොල්ලෝ මේකෙන්. ඒ කියන්නේ කොරියාවේ සාමාන්‍ය families 10ක් විතර තියෙන high class families. LG ඒ වගේ එකක් තමයි. LG කම්පැනියටත් කොරියාවෙන් සෑහෙන සපෝට් කරලා තියෙනවා Samsung කම්පැනිය හා සමානව. අපි කතා කරමු Samsung ල කරලා තියෙන innovations. ඔයගොල්ලෝ හිතනවා Samsung ල ට්‍රෙන්ඩ් එකම ෆලෝ කරන කම්පැනි එකක් කියලා. නෑ. Samsung ල ඒවා ලීක් කරන්නත් හරි දක්ෂයි. උදාහරණයකට ගත්තොත් Apple වගේ කම්පැනියක් ඉස්සෙල්ලම ඒගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකක් එළියට දාලා එක්ස්පෙරිමන්ට් කරන්නේ. හැබැයි Samsung ල එහෙම නෙවෙයි. Samsung ල එළියට දාලා එක්ස්පෙරිමන්ට් කරනවා. වැරදුනා හරි ගියොත් හරි වගේ කම්පැනියක් තමයි Samsung ල. හැබැයි ඒගොල්ලෝ ඊළඟට රිලීස් කරන ප්‍රොඩක්ට් එක ගොඩක් පවර්ෆුල්. ඒ වගේම වෙන කම්පැනි එකටත් අල්ලන්නත් බැරි විදිහට ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා. අය බලමු එහෙම ප්‍රොඩක්ට් එක. Samsung ල තමයි foldable phones කියන ඉස්සෙල්ලම උනන්දුන එකම කම්පැනි එක. ඒගොල්ලෝ foldable phones හැදුවා. එතකොට flip phones හැදුවා. ඒගොල්ලෝ ඉස්සෙල්ලම කරපු ඒවා ෆේල් වුණා. හැබැයි ඊළඟට ඒගොල්ලෝ ගෙනාපු ඒවා ගොඩක් කට්ටිය ගත්තා. අනික ගොඩක් කට්ටිය හොඳ කිව්වා ඒවා වෙල. ඒගොල්ලෝ තව ඉම්ප්‍රූව් කර යනවා. ඒගොල්ලෝ 8K QLED TVs හදනවා. ඒ කියන්නේ sharp screen එකක් තියෙන TVs. එතකොට Samsung DeX එක ඔයාගේ ෆෝන් එක desktop එකකට convert කරනවා. එතකොට Exynos chipset එකත් ඒ වගේ. ඉස්සෙල්ලාම ආවේ අවුල්. ඒ වුණාට ඒගොල්ලෝ හදලා දැන් compete කරන Apple ලත් එක්කයි Qualcomm එක්කයි. එතකොට smart things ecosystem එක ඔගොන්ගේ light එක connect කරනවා, TVs connect කරනවා, refrigerator එක connect කරනවා. Samsung phone තියෙන කට්ටිය දන්නවා. ඔයගොල්ලෝ දැකලා නැත්නම් smart things කියලා ඔයගොල්ලෝගේ ෆෝන් එකේ application එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අස්සට ගිහිල්ලා බලන්න Samsung ලා ඒගොන්ගේ TV එකක් use කරනවා, light එකක් use කරනවා සේරම connect වෙන්න පුළුවන් විදිහේ system එකක් හදලා තියෙනවා. ඒකෝ Bixby ඒගොල්ලෝ හොඳට develop කරා යනවා. ඒගොල්ලෝ AI පැත්ත ගැනත් ගොඩක් හිතනවා මේ දවස්වල phones වල. ඒගොල්ලෝ නිකම්ම gadgets හදන්නේ. ඒගොල්ලෝ හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න තමයි බලන්නේ ඒගොල්ලෝගේ කස්ටමර්ට. ඒගොල්ලෝ දැන් වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ ගිහිල්ලා දාන්න Samsung ලා කම්පීට් කරන බ්‍රෑන්ඩ්ස් මොනවාද කියලා නිකන්. Apple කියලා දැම්මා නේද? ඔයගොල්ලෝ Apple විතර දන්නේ. මම ඕගොල්ලන්ට තව ගොඩක් ඒවා කියන්න. Intel, AMD එක්ක ඒගොල්ලෝ කොහොමද? ඇයි semiconductors ලා? එතකොට Google එක කොහොමද? Bixby, Smart Things. එතකොට Google Assistant එක්කත් මේගොල්ලෝ කම්පීට් කරනවා. ඒ කියන්නේ ෆෝන් එකේ Google Assistant නේ තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ දන්නවද? ඒගොල්ලෝ කොහොම හරි Google Assistant වඩා develop කරන්න බලනවා ඒගොල්ලෝගේ Bixby product එක. එතකොට Sonyත් එක්කත් මේගොල්ලෝ කම්පීට් කරනවා. Sonyත් එක්ක කොහොමද? camera sensors හදනවා Samsung ලා. ඔයගොල්ලෝ දන්නේ නෑනේ. එතකොට TV Sony TVත් එක්ක Samsung TV කම්පීට් කරන ගමන් ඉන්නේ එළිය world එකේ. එතකොට Teslaත් එක්කත් ඒගොල්ලෝ කම්පීට් කරනවා. කොහොමද Teslaත් එක්ක කම්පීට් කරන්නේ?
ඇයි ටෙස්ලා EV බැටරිස් හදන්නේ? එතකොට self driving research කරන්නේ. Samsungලා self driving research කරනවා. එතකොට EV බැටරිස් උත් හදනවා. සමහර විට ළඟදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ Samsungලා EV vehicle එකකුත් රිලීස් කරනවා කියලා. ඒක පොඩ්ඩක් හිතේ තියාගන්න. දැන් මං කියන්න යන්නේ Samsungලා හොරෙන් හදන බඩු ගැන. ඒ කියන්නේ හොරෙන් එක්ස්පෙරිමන්ට් කරන ටෙක් ප්‍රොඩක්ට්ස් ගැන. ඒගොල්ලෝ ස්ක්‍රැචබල් ඩිස්ප්ලේස් ගැන එක්ස්පෙරිමන්ට්ස් කරනවා. එතකොට ට්‍රාන්ස්පේට් OLED පැනල්ස් ගැනත් එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. එතකොට තව මොනවද? තව Samsung Labs තියෙනවා. Samsung Labs අස්සේ AI robots ලා හදන විදිය 6G ගැන එක්ස්පෙරිමන්ට්ස් යනවා. එතකොට AR glasses ගැන එක්ස්පෙරිමන්ට්ස් යනවා. තව ගොඩක් එක්ස්පෙරිමන්ට්ස් යනවා. මේගොල්ලෝ මේවා එක්ස්පෙරිමන්ට් කරන්නේ හොරෙන්. සාමාන්‍ය එළියට වැඩි ලීක් කරන්නේ නැහැ. හැබැයි එක පාට මේගොල්ලෝ එළියට දාලා අලුත් වැඩක් එළියට දාන්න ඉඩ තියෙනවා ටෙක් ලෝකෙම හෙල්ලෙන්න. Samsungලා ඊළඟට මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? Samsungලා ඒගොල්ලෝගේ semiconductor industry එකේ top වෙන්න බලනවා. ඒ කියන්නේ TSMC ලා තමයි දැන් ගොඩක් තියෙන්නේ. ඒ මේගොල්ලෝ බලන්නේ ඒගොල්ලෝ top වෙන්න. ඊට පස්සේ තව AI develop කරන්න බලනවා. එතකොට autonomous vehicles වලට softwares හදන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ස්මාර්ට් හෝම් කියන concept එක ඒගොල්ලෝගේ ස්මාර්ට් things වලට ගේන්න හදනවා. මේක පොඩ්ඩක් අපි කතා කරමු. මේගොල්ලෝ කොච්චර කපටීද කිව්වොත් මේගොල්ලෝ kitchen එකේ බඩු, උන්ගේ washing machine එක හැමදේම Samsung lights හැමදේම introduce කරලා තියෙනවා. අනික smart things කියලා app එකක් ඔයගොල්ලෝගේ mobile එකට දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර ඉස්සරහට phone එකෙන් ඕනි දෙයක් පාලනය කරන්න පුළුවන් විදිහට එක ecosystem එකකට ගේන්න හදලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේක use කරන්න විතරයි තියෙන්නේ. මේගොල්ලෝ spread කරයි තව ටික දවසකින්. එතකොට මේගොල්ලෝ company තව උඩට එනවා. හරි. එහෙනම් ඕගොල්ලෝ කියන්න බලන්න ඔයගොල්ලෝ Samsung මෙච්චර කම්පැනි එකක් කියලා දැනන් හිටියද මේ වීඩියෝ එකට කලින්? ඒ කියන්න බලන්න ඔයගොල්ලෝ මොන පාර්ට් එකටද වීඩියෝ එකේ සර්ප්‍රයිස් උනේ කියලා. ඔය Khalifa එක Samsung හදුව එකටද නැත්නම් foldable Samsung හදපු එකටද? නැත්නම් iPhone එක ඇස්සේ Samsung chip එකක් තිබ්බා කියලා දැනගත්තම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කට්ටිය like කරන්න, subscribe කරන්න. එතකොට එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ආයි ඔයගොල්ලන්ට ඊළඟට මොනවාගෙන දෝනි කියලා අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. අනික මේ වීඩියෝ එක කොහොමද කියලා comment එකක් දාන්න යන්න. අපි ස්ටාර්ට් හම්බෙමු අලුත් වීඩියෝ එකේ. මේ Tech Centrum. Don't ask me, calling for a taxi. I said no test me, do you understand? It's a rap. It's a lot of bands in this bag. It's a lot of hands on this map. Don't ask me, calling for a taxi. I said no tax me, do you understand?